අවුරුදු 19ක නෙත්මි හිතුවේ ඇගේ ජීවිතයේ ලස්සනම කාලේ පටන් අරන් කියලා. ඒ දවසක් ඇය දැනගත්තා ඇය මවක් වෙන්න යන බව. ඒ ආරංචිය එක්කම ඇගේ ලෝකයම වෙනස් වුණා. ඇය හිටියේ ආදරය කළ කෙනාගේ ගෙදර. නමුත් ඔහු මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වෙලා හිටියා. නෙත්මි බය වුණා. අඬන්න පටන් ගත්තා. මගේ ජීවිතේ ඉවරයි කියලා හිතුවා. ඒත් ඇගේ ආච්චි කෙනෙක් දවසක් ඇයට මෙහෙම කිව්වා. පුතේ, ජීවිතේ ලොකුම තීරණ ගන්න ඕනේ බයෙන් නෙවෙයි. හිත නිවාගෙන විශ්වාසවන්ත වැඩිහිටියෙක් එක්ක කතා කරලා. ඒ වචන නෙත්මිගේ හිතට වැදුනා. ඇය තනියම දුක් විඳින්නේ නැතුව තමන් විශ්වාස කරන අම්මා කෙනෙක් එක්ක කතා කළා. වෛද්‍ය උපදෙස් ගත්තා. තමන්ගේ අනාගතය ගැන හොඳින් හිතුවා. අමාරු වුණත් එක එක පියවර අරගෙන ජීවිතය නැවත ගොඩනගා ගත්තා. අවුරුදු කිහිපයකට පස්සේ නෙත්මි තේරුම් ගත්තා. අසරණම දවසේ ගත්ත හොඳ තීරණයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් කියලා. පාඩම. ප්‍රශ්නයක් ආපු වෙලාවේ කලබලෙන් තීරණ ගන්න එපා. විශ්වාසවන්ත වැඩිහිටියෙක්, පවුලේ කෙනෙක් හෝ වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න. උදව් ඉල්ලන එක දුර්වලකමක් නෙවෙයි. ඒක ශක්තියක්.